අද මම හදාගත්තේ මොනාද කියලා බලමුද? අද මම හදාගත්තේ හරිම සරල කෑම වේලක්. සෝයා මිරිසට හදලා ලීක්ස් හාල් මැස්සෝ එකට දාලා තෙල් දාලා අල කිරි හොද්දක් තමයි මං හදාගත්තේ. මුලින්ම මට උවමනා කරන දේවල් ටික මම මෙන්න මේ විදිහට ලේස්ති කරගත්තා. අල ටික තම්බගෙන අරන් තියෙන්නේ මං ලූණු ඒ ටික මේ කපාගෙන තියෙන්නේ. මුලින්ම අල හොද්ද තමයි මං හදන්න ලෑස්ති වෙන්නේ. අල ටික තම්බගත්ත අල ටික මේ විදිහට මගේ හට්ටියට දාගෙන ලූණු කරපිංච අමු මිරිස් ටිකක් මං වැඩිපුර දානවා. ඊට අමතරව මම මේකට කොච්චි ටිකකුත් එකතු කරගන්නවා. මිරිස් කුඩු මොනවත් මම මේකට එකතු කරගන්නේ අවු මිරිස් තමයි ටිකක් වැඩිපුර මං එකතු කරගන්නේ. ඊට අමතරව ලුණු කුඩු ටිකක් ඒ වගේම කහ කුඩු ටිකක් එකතු කරගන්නවා. අල හොද්ද හදද්දි මං ඒ ටික විතරයි එකතු කරගන්නේ. මේ විදිහට හොඳට අල ටික කවලම් කරගන්නවා. ලුණු ටිකයි කහ කුඩු ටිකයි හැමතැනටම යන විදිහට මේ විදිහට හොඳට කලවම් කරගෙන කිරි ටිකක් දාලා තමයි මං ලුණු ටික එහෙම තම්බගන්නේ. මෙන්න මේ විදිහට ඒ ටික තැම්බීගෙන එද්දි මගේ ඉතුරු කිරි ටිකත් එකතු කරලා හොඳට උතුර ගන්නවා. දැන් මං හදන්නේ මගේ ලීක්ස් ටෙම්පරාදුව හදාගන්න. මුලින්ම හාල් මැස්ස ටික බැදගන්න එක තමයි මං කරන්නේ. මේ විදිහට හාල් මැස්ස ටික ටිකක් හොඳට බැදගන්නවා. හාල් මැස්ස ටික බැදීගෙන එද්දි ඒකට කරපිංචා සුදු ලූණු ටිකක් එකතු කරලා මේ තෙම්පරාදුව ආපහු ටිකක් තෙලෙන් බැදගන්නවා. මේකටත් මං කොච්චි එකතු කරගන්නවා. කොච්චි මේ විදිහට එකතු කරගත්තාම හරි රහයි. දැන් මම මගේ ලීක්ස් ටික එකතු කරගන්නවා. ලීක්ස් ටිකට මම ලුණු කුඩු ටිකකුයි කෑලි මිරිස් ටිකක් සහ කහ කුඩු ටිකක් තමයි එකතු කරලා තියෙන්නේ. මේ ටික හොඳට කවලම් කරගන්නවා. වැඩි වෙලාවක් මම මේක උයාගන්නේ නැහැ. මෙන්න මේ විදිහට ටිකක් කවලම් කර ලිපේ තියාගන්නවා. දැන් මං හදන්නේ සෝයා මීට් එක. සෝයා මීට් එකට ඕනි ටිකත් මම මේ විදිහට අරගෙන තියෙනවා. මේ තියෙන මං තම්බගත්ත සෝයා මීට් ටික. මුලින්ම තෙල් ටිකක් ලිපට තියලා ඒකට මං අර කපාගත්ත ලූණු සුදු ලූණු රම්පෙ ඒ ටික එකතු කරනවා. මේ තියෙන්නේ මම සුදු ලූණුයි ගම්මිරිසුයි කොටාගත්ත ටික. ඒ ටික තමයි මුලින්ම එකතු කරන්නේ. සෝයා මීට් එකට මම සුදු ලූණු කොටාගෙන තමයි එකතු කරගත්තේ. රම්පෙ ටිකත් එකතු කරලා මේ විදිහට තෙලේ බැදගන්නවා. ලූණු ටිකත් මම මේ විදිහට එකතු කරගන්නවා. ලූණු ටිකක් මම වැඩිපුර එකතු කරගන්නවා. දැන් මම මේ එකතු කරගත්තේ බැදපු 3-5 ටිකක්. ඊට අමතරව මිරිස් කුඩු ටිකකුයි 3-5 ටිකකුයි තමයි එකතු කරගත්තේ. මම මේක ගොඩාක් සැරට හදාගන්නේ නෑ. ගම්මිරිස් ටිකකුත් දාපු හින්දා මිරිස් කුඩු ටිකයි මං දැම්මේ. දැන් මං සෝයා මීට් ටික එකතු කරගන්නවා. මේ ටික හොඳට කලවම් කරලා වතුර ටිකක් එකතු කරලා මේක හොඳට තම්බ ගන්නවා. මේ ටික තමයි මං අද හදිස්සියට හරිම සරලව හදාගත්තේ. මේ විදිහට හදාගත්තම හරි රහයි. මේ මෙනු එක හරි රහයි. මේ තියෙන්නේ මං හදාගත්ත කෑම ටික. ඔයාලත් මේ විදිහට හදලා බලන්නකෝ.